ලයිසන් එකේ ගහලා තියෙන විදිහට දිනයක් ගහලා තියෙනවා මේ දිනේ සිට අවුරුද්දක් වැලිඩ් කියලා. එතකොට බැරි වෙලාවත් ජපානයේට එන්න මාස 2-3කට ඉස්සරලා මෙයා ඉන්ටර්නැෂනල් ලයිසන් එක අරන් තිබුණා නම් ජපානයේදී ඒක අවුරුද්දක් වැලිඩ් වෙන්නේ නැහැ. හේතුව ජපානයට එන්න මාස 2-3කට ඉස්සරලා අරන් තියෙන නිසා. ඔකත් විවාදයට පත් වෙලා තියෙන පොඩි ප්‍රශ්නයක්. නමුත් ඒක තමයි ඇත්ත. මේක විවිධ පළාත්වල විවිධ විදිහට කට්ටිය විවිධ මත දරන මාතෘකාවක්. සාමාන්‍යයෙන් ජපානයේ නීතිය තියෙන්නේ ওই විදිහට. ලයිසන් එක පිළිගන්නෙත් ඒ විදිහට. කවුරු කොහොම මොනවා කිව්වත් ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන් එලවන්න පුළුවන් වෙන්නේ අවුරුද්දයි. හැබැයි ඒ අවුරුද්ද ලයිසන් එක ගත්ත දිනයත් එක්ක එහෙ මෙහෙ පොඩ වෙනස් වෙනවා. ඕක තමයි ඉන්ටර්නැෂනල් ලයිසන් එක ගැන කියන්න තියෙන සරලම කතාව. හැබැයි අපි ජපානයට පිටත් වෙලා එනකොට ඉන්ටර්නැෂනල් ලයිසන් එක අරන් එන්න බැරි වුණා. ඊට පස්සේ තැපෑලෙන් ගෙන්න ගත්තා. ඒක ගෙන්න ගන්න පුළුවන්. හැබැයි ඒ පළවෙනි වතාවකට පමණයි. මොකද මේ ලයිසන් එක වළංගු වෙන්නේ එක වතාවකට පමණයි. ඒ වුණත් ඒක වළංගු වෙන්නේ එතකොට අර නීතිය වෙනස් වෙනවා. එතකොට ඉන්ටර්නැෂනල් ලයිසන් එක අපි කියමු ජපානයට ඇවිල්ලා මාස 5-6කට පස්සේ ඉන්ටර්නැෂනල් ලයිසන් එක තැපෑලෙන් ගෙන්නගෙන අවුරුද්දක් එලවන්න පුළුවන්ද කිව්වොත් අවුරුද්දක් එලවන්න බැහැ. එතකොට තියෙන ප්‍රශ්නය එතකොට සයිරියු කාඩ් එකේ එහෙම නැත්නම් પાස්පෝර්ට් එකේ දිනේ තියෙනවා ජපානයට ඇතුළත් වෙච්ච දිනය. ඒ දිනයේ සිට තමයි ආපහු අරක ගණන් ගන්න. පැහැදිලිද? මේක පොඩ්ඩක් ගැටලු සහගත දෙයක්. ඒ නිසා කොහොම හරි ඉන්ටර්නැෂනල් ලයිසන් එක තැපෑලෙන් ගෙන්නගෙන එලවන්න පුළුවන්. හැබැයි ඒ එලවන්න පුළුවන් ජපානයට ඇතුල් වෙච්ච දා ඉඳලා තියෙන කාල සීමාවට. එතකොට පස්සේ ගෙනාවා කියලා බෑ. එතකොට සමහර ලාවට මාස 6ක් වෙන්න පුළුවන්, මාස කීපයක් වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි ඒක ඉන්ටර්නැෂනල් ලයිසන් එකේ කතාව. කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පිටුපොඩි මැසේජ් එකක් එවන්න. එහෙම නැත්නම් කතා කරන්න පුළුවන් වෙලාවක් එවන්නේ. ඒ ගැන සවිස්තරව විවිධ උදාහරණ දක්වලා ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. මොකද මේක ගොඩාක් අපි සිටිසන් ගන්නකොට එහෙම නැත්නම් PR ගන්නකොට පොඩි ප්‍රශ්නයක් වෙන නිසා තමයි අපි මේ විදිහට කාටත් උපකාරී වෙන විදිහට මේ වීඩියෝ එක